ඉතාමත් පහසුවෙන් හදන්න පුළුවන් මාළු මිරිස් කරල් පිරවුමක් තමයි මේ හදන්න යන්නේ. පළමුවෙන්ම ඒකට අවශ්‍ය වෙන මාළු මිරිස් කරල් ටිකක්, ඒ වගේම රතු ලූණු හරි බොම්බයි ලූණු හරි කපාගත්ත පොල් කිරි ටිකක්, උඹල කඩ, අවු මිරිස්, රම්ප කරපිංච, සුදු ලූණු ටිකක් තල්ලා අරගන්න ඕනේ. ඒ වගේම කෑලි මිරිස් කුඩු බෙදපු 3-5 කුඩු ලුණු කුඩු. මාළු මිරිස් කරල් මේ විදිහට පලන්න, හැබැයි වෙන් නොවෙන්න. එක පැත්තකින් එතනින් ඇතුලේ තියෙන මිරිස් ඇට ටික ඉවත් කරන්න. ඒ ඉවත් කරන මිරිස් ඇට ටික ඉවත දාන්න එපා. ඒ ටිකත් අපි හීනියට කපලා බොම්බයි ලූණු කපාගත්ත කොටසටම එකතු කරගන්න ඕනේ. මේ විදිහට මාළු මිරිස් කරල් ටික පලා ගන්න. මේ විදිහට ඒ ඇට ටිකත් ඒ පිරවුමටම යොදන්න අපි තියාගන්නවා. දැන් අපිට පිරවුම හදාගන්න තියෙන්නේ භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට බොම්බයි ලූණු ටික, උඹල කඩ ටික, ලූණු, අවු මිරිස්, කරපිංච සියලුම දේ, රම්ප කුරුඳු පොතු කෑල්ලක් දාලා රන්වන් පාට වෙනකන් බෙද ගන්න ඕනේ. ලුණු රස තමන්ගේ ප්‍රමාණයට දාගන්න ඕනේ. කෑලි මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. කළු පහේ ටිකක් එකතු කරගන්න. මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. හොඳින් කලවම් කරලා රන්වන් පාට වෙනකන් අඩු ගින්දරින් බෙද ගන්න. දැන් පිරවුම හදාගෙන ඉවරයි. කපාගත්තු මාළු මිරිස් කරල් වලට මේ පිරවුම හැන්දකින් පුරවන්න. ඒ වගේම අතිනුත් පොඩ්ඩක් තද කරලා ඒක පුරව ගන්න ඕනේ. මේ විදිහට මේ විදිහට මාළු මිරිස් කරල් ටික ඔක්කොම පුරව ගන්න. දැන් ඒ මාළු මිරිස් කරල් පුරවගෙන අවසానයි. අර භාජනයේටම අපි පොල් කිරි ටික දාලා ඒකට මිරිස් කුඩු ටිකක්, කළු පහේ කුඩු ටිකක් දාලා
ලුණු ටිකක් දාලා උතුරන්න තියලා මේ මාළු මිරිස් කරල් ටික එකෙන් තියන්න ඕනේ. ගොඩාක් එහාට මෙහාට හැඳි ගන්න යන්න එපා. මාළු මිරිස් කරල් වල පිරවුම එළියට එන්න පුළුවන්. ඒක නිසා හිමින් හැඳි ගන්න. මාළු මිරිස් කරල් පිරවුම පුරවනකොට ඒ පිරවුමෙන් කොටසක් ඉතුරු කරගන්න ඕනේ. ඒ ඉතුරු කරගත්ත කොටස මේ වගේ ටිකක් වහලා තියන්න. ඒ ඉතුරු කරගත්ත කොටස අපි මේ වගේ හොද්දට කලවම් කරන්න ඕනේ. මෙන්න මේ ටික. මේ ටික අපි මේ හොද්දට කලවම් කරාම තමයි උකුවට මේ පොල් කිරි ටික උකු ගතියකින් රසවත් වෙලා එන්නේ. මේ වගේ ග්‍රේවි එකක් තියෙනකොට මේක හරිම රසයි. ඒ ග්‍රේවි එක මෙන්න මේ විදිහට දාන්න. මොකද ඒකට හොඳට ලුණු උඹල කඩ තියෙන නිසා. මේ වගේ පහසුවෙන් මාළු මිරිස් කරල් පිරවුමක් ඔයගොල්ලොත් හදාගන්න.